අයිබෝවන් ලෝකෙ ගැන වෙනස් ලෙස හිතන ප්‍රශ්න අහන සත්‍ය සොයන ඔබ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. මේ සාමාන්‍ය ප්‍රවෘත්ති වැඩසටහනක් නෙමෙයි. මේක ඇවිල්ලා ප්‍රධාන මාධ්‍ය වලින් ඔබට නිතරම අහන්න නොලැබෙන දෘෂ්ටි කෝණ, දේශපාලන විශ්ලේෂණ සහ විකල්ප බුද්ධමය අහඬවල් ගැන කතා කරන සංවාද මාලාවක්. ඔබ අහන්නේ සත්‍ය සොයන ලෝකය. මගේ නම සංජීව් වීරසිංහ. අද එපිසෝඩ් එකෙන් අපි ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන් හඳුනා දෙන්න යන්නේ ලෝකයේ ප්‍රසිද්ධ චින්තකයන් 3 දෙනෙක් ගැන. පළවෙනියටම අපි කතා කරන්න යන්නේ මහාචාර්ය ජෙෆ්රි සැක්ස්, දෙවෙනියට මහාචාර්ය ග්ලෙන් ඩීසන් සහ ඊළඟට මහාචාර්ය ජෝන් මියෂයිම. මේගොල්ලෝ ඉල බටහිර ප්‍රධාන මාධ්‍යවල ඔබට නිතරම අහන්න ලැබෙන්නේ නැති ඒ වුණත් අද ලෝකයේ යුද්ධ බලාරගල ආර්ථික ගැටුම් සහ ජාත්‍යන්තර දේශපාලන ගැන වෙනස් විශ්ලේෂණ ඉදිරිපත් කරන ප්‍රබලම හඬවල් අතර ඉන්න 3 දෙනෙක්. මේ වැඩසටහනේ අරමුණ කාගේවත් අදහස් අන්ධ ලෙස පිළිගැනීමවත් අපි කරන්න යන්නේ විවිධ පැති අහන එක. ඒ වගේම විවේචනාත්මකව හිතන එක. ප්‍රධාන කතාවට අමතරව තවත් දෘෂ්ටි කෝණ තිබෙන එක ගැන අපි හඳුනා ගන්න තමයි තවත් අරමුණක්. මහාචාර්ය ජෙෆ්රි සැක්ස් ගැන කියනවා නම් ලෝකයේ ප්‍රසිද්ධම ආර්ථික විශේෂඥයන් කෙනෙක්. ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග දශක ගණනාවක් සංවර්ධන, දරිද්‍රතාව අවම කිරීම සහ ගෝලීය ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් වැඩ කළා තියෙනවා. ඒ වගේම හාර්වර්ඩ් සහ කොලොම්බියා එක්සත් ජනපදයේ ප්‍රසිද්ධ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් ලෙස කටයුතු කළා තියෙනවා. නමුත් අද කාලේ ඔහු වැඩිපුරම අවධානය දෙනාගෙන තියෙන්නේ යුක්‍රේන යුද්ධය සහ ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය. එතකොට නේටෝ සංවිධානයේ ව්‍යාප්තිය සහ බටහිර බලවේගයන් ගැන එතුමා කරන විවෘතව කරන විවේචන නිසා. එතුමා නිතරම අවධානය කරන දෙයක් තමයි ලෝකයේ ගැටලු හොඳ පාර්ශවය සහ නරක පාර්ශවය කියලා බෙදාගෙන තේරුම් ගන්න බෑ කියන එක තමයි. ඒත් එක්කම මහාචාර්යතුමාගේ සාකච්ඡා වලින් අපිට ඉගෙන ගන්න පුළුවන් වැදගත් දෙයක් තමයි ඉතිහාසය, ආර්ථිකය සහ භූදේශපාලනය එකට බැඳී තියෙන කියන එක. එතකොට මහාචාර්ය ග්ලෙන් ඩීසන් ගැන කතා කරනවා නම් මහාචාර්ය ග්ලෙන් ඩීසන් කියන්නේ නෝර්වේ හි ආචාර්යවරයෙක් ලෙස සහ භූදේශපාලන විශ්ලේෂකයෙක්. ප්‍රධාන වශයෙන්ම ඔහුගේ අවධානය යොමු වෙන්නේ යුරේෂියානු භූදේශපාලනය සහ රුසියාව බටහිර රටවල් අතර සම්බන්ධතාව සහ බහුද්‍රවීය ලෝක ක්‍රමයක් බිහිවීම ගැන. බහුද්‍රවීය කියන්නේ මල්ටිපෝලර්. ඔහු බොහෝ අහන ප්‍රශ්නයක් තමයි විකල්ප අදහස් ඉදිරිපත් කරන හඬවල් ඇයි ප්‍රධාන මාධ්‍ය සංවාදයෙන් ඉවත් කරන්න කියන එක. අද ලෝකයේ බොහෝ මාධ්‍ය ආයතන එකම කතාවක් ගැන නැවතත් ඉදිරිපත් කරන බවට විවේචනය කරනවා. ඒ අතර මහාචාර්ය ග්ලෙන් ඩීසන් වැනි විශ්ලේෂකයන් උත්සාහ කරන්නේ අනෙක් දෘශ්‍ය කෝණයෙන් අහලා දැකලා ඉතිහාසයත් බලලා සහ බලාරගල පිටුපස ඇති උපාය මාර්ගික හේතු තේරුම් ගන්න කියන එක. එතකොට මහාචාර්ය ජෝන් මියෂයිම ගැන කතා කරනවා නම් මහාචාර්ය ජෝන් මියෂයිම කියන්නේ ජාත්‍යන්තර සම්බන්ධතා international relations විශේෂ ශාස්ත්‍රයේ ඊටාම බලවත් චින්තකයෙක්. ඔහුගේ යථාර්ථවාදී ඒ කියන්නේ රියලිසම් දේශපාලන න්‍යාය අදත් ලෝකයේ විශ්වවිද්‍යාල උගන්වන ප්‍රබල දේශපාලන චින්තනයක්. එතුමා කියන මූලික අදහස තමයි ලෝකයේ දේශපාලන කියන්නේ සදාචාරය පමණක් නෙවෙයි බලය සහ ආරක්ෂාව පිළිබඳ තරගයක් කියන එක. විශේෂයෙන් යුක්‍රේන යුද්ධය ගැන ඔහු කරපු අනාවැකි සහ විශ්ලේෂණය අද ලෝකයේ පුරා නැවත සාකච්ඡා කිරීමට භාජනය වෙලා තියෙනවා. ඔහුගේ කතාවලින් අපිට තේරෙන වැදගත් දෙයක් තමයි මහා බලවතුන්ගේ තීරණ පිටිපස්සේ බොහෝ විට තිබෙන්නේ උපාය මාර්ගික අවශ්‍යතාව බව කියන එක. මේ වැඩසටහනින් ඔබ වෙත දන්වා සිටින වැදගත්ම පණිවිඩය තමයි අපි මේ චින්තකයන් ගැන හැම අදහසක්ම අනිවාර්යෙන් පිළිගන්නවා කියන එක. එහෙම එකක් නෙමෙයි. නමුත් ඔවුන් අහන එක ඔවුන්ට සවන් දෙන එක ඇයි වැදගත් වෙන්නේ කියන එක. මොකද සත්‍ය සොයන සමාජයක් කියන්නේ විවිධ අදහස් අහන්න බය නොවන සමාජයක්. අද ලෝකේ බොහෝ දෙනෙක් ප්‍රවෘත්ති බලන්නේ හෙඩ්ලයින් එකෙන් විතරයි. නමුත් හෙඩ්ලයින් එකට එහා ගිය ඉතිහාසයක්, ආර්ථිකය සහ බල අරගලයක් තියෙනවා. ඒ නිසා අපිට අවශ්‍ය වෙන්නේ ප්‍රශ්න අහන අය, විවේචනාත්මකව හිතන අය සහ එකම කතාව කන්ද ලෙස පිළිගන්නේ නැති අය. අද
ඒකින් සාදා වැඩසටහන අහපු ඔබ සියලු දෙනාට බොහොම ස්තුතියි. මේ එපිසෝඩ් එකෙන් අපි පල්ලෙහායින් ජෙෆ්රි සැක්ස්, ප්‍රොෆෙසර් ග්ලෙන් ඩීසන් සහ ප්‍රොෆෙසර් මියා ෂයිමගේ නිල YouTube channel වල ලින්ක් එක මම සඳහන් කරන්නම්. ඔබට ඒගොල්ලන්ගේ වැඩසටහන් ගැන තවදුරටත් අධ්‍යයනය කරන්න කැමති නම් ඒවා නරඹන්න පුළුවන්, සවන් දෙන්න පුළුවන්. ඔවුන්ගේ සම්පූර්ණ සාකච්ඡා සහ විශ්ලේෂණ ඔබම අහලා ඔබේම අදහස් ගොඩනගා ගන්න. ඒත් එක්කම ඔබට ඔවුන්ගේ වැඩසටහන් වල ඔවුන් කියන්නේ මොකක්ද කියලා සිංහලෙන් දැනගැනීම අවශ්‍ය නම් මා ඉදිරියේදී ඉදිරිපත් කරන්න යන වැඩසටහනට යොමු වෙන්න. මතක තියාගන්න, සත්‍ය කියන්නේ එකම මාධ්‍යයක අයිතියක් නෙවෙයි. විවිධ පැති අහන්න, සාක්ෂි සසඳන්න, ඊට පස්සේ ඔබම හිතන්න අවශ්‍ය දෙයක්. එහෙනම් එතකම් පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්න. බොහොම ස්තුතියි.